ඔබ සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා. වාහන විකිණීම බිඳුවටම බහි. මාස 3න් පසු විකිණීමට නොහැකි වාහනවලට යොදා ඇති 3% බද්ද අයින් කරන්න. සේල් අයිතිකාරයින් හඬා වැළපේ. ඇල්ටෝ වැගනාර් මිල තවත් පහළට. මෙන්න සම්පූර්ණ විස්තරය. සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතුයයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ප්‍රසාද් මානවගේ මහතා පවසයි. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවලට මිලේ යම් වෙනසක් සිදු කරන ලෙසයි. සාමාන්‍ය ජනතාව මිලදී ගන්න ඇල්ටෝ වැගනාර් යාරිස් හස්ලර් වැනි 1000cc කාණ්ඩේ වාහනවල බද්ද අඩු කරලා දෙන්න. මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසූ අදහස් මෙසේය. සාමාන්‍ය වැගනාර් රථයක් ලක්ෂ 40ක පමණ බද්දක් ගෙවන්න වෙනවා. මේක පොඩි වාහනයක්. මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තකින්. හොඳට ඉන්ධන කරන වාහනයක්. හරිනම් මේ වගේ වාහන ජනප්‍රිය කරවන්න ඕනි. උපුටා ගැනීම අවසන්. ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවකින්. මේ අතර පැවති ආපදා තත්ත්වයේ හේතුවෙන් වාහන අලවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද ඔහු පවසයි. එම හේතුවෙන් ආනයනික වාහන සඳහා වන කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කර සිටී. එතුමා පවසන පරිදි ආපදා තත්ත්වය නිසා මිනිසුන්ගේ ආර්ථික මට්ටම කඩා වැටිලා අපට ඕඩර්ස් දීපු මිනිස්සුන්ට ඔවුන් ගෙන්නපු වාහන මිලදී ගන්න බැරි තැනකට ඇවිත්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ආපදා තත්ත්වයේ සැලකිල්ලට ගෙන හැකිනම් මෙම 3% බද්ද ඉවත් කරලා දෙන ලෙසයි. උපුටා ගැනීම අවසන්. අනුර කුමාර ජනාධිපති යම් ආකාරයකින් මේ මොහොතේ මේ වාහන විකුණා ගැනීමට නොහැකි වීම මත යොදා ඇති 3% බද්ද මාස 3ක් දක්වා ඉවත් කළහොත් ඒක වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ජනතාවට කරන්නා වූ විශාල පාඩුවක්. එසේ දඩය ඉවත් කළහොත් මේ සේල්කාරයින් ඉතාමත් පොම්බාගෙන සිටින වාහනවල මිල ගණන් තවත් අහස උසට යන බව නම් නොඅනුමානයි. මෙම වාහන මිල ගණන් අහස උසට නැගීම මත සිදුවන්නේ මිනිසුන්ගේ වාහන සිහිනය විනාශ වී යාමයි. ඉතින් අප ඉල්ලා සිටින්නේ මිනිසුන්ගේ වාහන සිහිනය විනාශ නොකොට වැලිවේෂන් අහස උසට වැඩි නොකොට පිනෑන් සැපයූ මේ සේල්කාරයන්ට පැනයූ දඩය ඉවත් නොකරන ලෙස මහ ජනතාව මේ මොහොතේ ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටී. ඒ ඉල්ලීම වෙනුවෙන් ඔබත් ඉදිරියට එන්න. එතකොට බොරු සෝබනයට වාහන අඩු කරන්න කියලා කෑ ගහන්න ඕනේ නැහැ. ඔටෝම වාහන අඩුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබට ජය වේවා. ගිහින් එන්නම්. ඔබට සුබම සුබ දවසක් වේවා.